අයිබෝන් සුබ දවසක් හැම දිනාටම. ඔන්න අද ගෙන ආවේ බෙල් පෙපර් පාර්ට් 2 එක. අස්වැන්න නෙළුනතුරු මේ වීඩියෝ එකෙන් කතා කරනවා අපි. බෙල් පෙපර් කියන්නේ ඇත්තටම හරිතාගාරයක් මොන්නේ හදන්න. මේ විදිහට උනත් අපේ පරිභෝජනයේට බෙල් පෙපර් ටිකක් වගා කරගන්න පුළුවන්. පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලලා මෙන්න මේක බලන්න. හරියාලුනේ මේ තියෙන්නේ දැන් මාස 2ක් විතර වෙන බෙල් පෙපර් වගාවක්. මේ වගේ මේ අපි තියාගන්න මේ ප්‍රධාන කඳවල් දෙකක් විතරයි. ඊට අමතර වෙන මේ වගේ දියරකිලි අඩිය තියෙන කොළ සේරම කඩන්න ඕනේ මාස 2කින් විතර. මේ විදිහට ප්‍රධාන දෙබල විතරයි අපි තියාගෙන යන්නේ උඩට යනකම්. මොකද මේ දියරකිලි වලින් එන ගෙඩිත් ගන්න ගියොත් ඒවයි ක්වොලිටි අපිට ගන්න හම්බෙන්නේ නැහැ. නිකන් පරිභෝජනයට විතරක් ගන්නවා නම් ඉතින් එහෙම තිබ්බත් කමක් නැහැ යාළුවනේ. මේ විදිහට අඩිය මෝරපු කොළ ටිකයි අර ප්‍රධාන කඳවල ඉතුරු වෙන්න ඉතුරු දියරකිලි සේරම කඩා ඉවත් කර ගන්න ඕනේ. මේවා කඩලා ඉවත් කරාට පස්සේ දිලීර නාශකයකුත් ස්ප්‍රේ කර ගන්න ඕනේ යාළුවනේ. මේ වගේ අස්වැන්න අරගෙන ඉවර වෙනකන් ඉතින් මේ විදිහට එන අනවශ්‍ය දියරකිලි ඔක්කොම කඩන්න ඕනේ අපි. ඒතකොට යාළුවනේ මම මේකට තව පොහොර ගැන කතා කරනවා නම් සිටුවා පළමු සතියේ දවස් 7න් ඒ කියන්නේ ඇල්බර්ට් සොලියුෂන් එක දාගත්තා. මාසයක් යනකම්ම දවස් 7න් 7ට ඇල්බර්ට් සොලියුෂන් එකෙන් ග්‍රෑම් 1 ගානේ වැටෙන විදිහට වතුර බාල්දියක දී කරලා දාගත්තා. පැල සිටවල දින 14න් යාරමිලා ක්‍රම්පස් එක දාගත්තා. ග්‍රෑම් 10ක් පළමු මාසෙ කරුණාට පස්සේ යාරමිලා ක්‍රම්පස් එකෙන් දිය කරලා එක ගහකට ග්‍රෑම් 1ක් වැටෙන විදිහට දවස් 3න් 3ට දාගන්න ඕනේ. මම මාස 2ක් එහෙම දාගත්තා. මල් වගේ අල්ලන කාලේ ඒ කෝටි බෝ එකත් ස්ප්‍රේ කරා මේවට සතියෙන් සතියට. මාස 3 ඉඳලා කැට පොහොර දැම්මේ නෑ යාළුවනේ. මාස 3 ඉඳලා අපි කැල්සිනේට් එකේ ආරමිලා ස්ප්‍රේ කරා ග්‍රෑම් 40ක් ලීටර් 16 ටැංකියකට දාලා. ඊට අමතරව යාළුවනේ මේ කෘමි හානියාව පැලමැක්කගේක පැලමැක්කට ගැහුවක් කෙමිකල් එක මාස 20 ගැහුවා. රේඩියන්ට් එක ගැහුවා. රිසෙට් එක ගැහුවා. පැලමැක්ක ගොඩක් වගේ හිටියොත් එහෙම අපි කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලලා ගහන්න. ඊට අමතරව මයිට ප්‍රශ්නයට අපි ගැහුවා සන්මයිට් එක ගැහුවා, සල්ප ගැහුවා,
ඇබනොත් ටීම් ගැහවා. සුදු මැස්සට මොස්පිලාන්න එක චෙස් එක මාරුවෙන් මාරුවට ගැහවා. විදියට තමයි ඉතින් කෘමිනාශක සෙඩුවල් එක ග්‍රීන් හවුස් මොනේ නෑ අපිට බෙල්පි වගා කරන්න මේ විදිහට උනත් වගා කරගන්න පුළුවන්. හොඳට ආවරණ රෙද්දක් ගහලා වටේට වැඩි සත්තුන්ට එන්න බැරි වෙන්න. මොකද කෘමිහානි තමයි මේවට ගොඩක්ම බලපාන්නේ. ගෙදර පරිභෝජනයේට මේ වගේ ඉතින් පැල ටිකක් අපිට හදා ගන්න පුළුවන්. පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් යාළුවනේ අනිවාර්යෙන් බලන්න. මොකද මම බීජ පැල කර ගැනීම සිට දාලා තියෙන වීඩියෝ එකේ ලංකාවේ වෙළඳ පොලේ දැනට වැඩිම මුදලකට අලෙවිවන්නේ බෙල් පෙපර් තමයි. මේ දවස්වල කිලෝ එකක් 4500 විතර යනවා. අද පෙබරවාරි පළවෙනිදා තමයි මම මේ වීඩියෝ එක අවසානයකට දාන්නේ. පැල 200-300ක් හදාගත්තොත් ඉතින් හරියට හොඳ ආර්ථික ලාභයක් ගන්න පුළුවන් අපිට. ආඩුවක් වෙන්නේ නැහැ. මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ඕන දෙයක් කියා දෙනවා කට්ටියට මම. මේ වගේ මල් ගොඩක් තිබුණා යාළුවනේ. මේ දිගටම වැස්ස නිසා තෙමිලා මල් හැදුණා. වර්ෂාව කාලේ නම් මේක විතර හරියන්නේ නැහැ. ටිකක් බේර ගන්න අමාරුයි. ඒ නිසා පායන කාලේ වගා කරන්න බලන්න යාළුවනේ. හැමෝටම ජය වේවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.